ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ මහියංගනේ පහු කරලා දෙයට කන්න නතර කරා. අද කඩවල් නැහැ මොකද මේ අවුරුදු දවස් නිසා පහල ගොඩක්ම මේ හම්බුන එකක්. දැන් 7:45 විතර වෙලා. රවිදුත් ඉන්නවා මේ ගිහිල්ලා බලමු. තව ටිකකින් මං කියනවා යන තැන කොහෙද කියලා හරියටම හිතා ගන්නකො ඉතින්. කියන්නම් හොඳ. එහෙනම් අපි උදේට කාලා සෙට් වෙමු. ඔන්න නොකිය මොන දැන් කියනවා දැන් පොළොන්නරු තමයි යන්නේ මේ ඩිඹුලාගලට ආවා. මේ උඩට යයිද දන්නේ නැහැ. ලස්සනයි. කොණ්ඩේ කපලා ඉන්නේ යුද්ධයට යන. හමුදාවට කියන්නේ. හමුදාවට හිටියා. ඉතින් මේ ඔන්න අපවත් වෙච්ච හාමුදුරුවෝගේ වාහනේ අවුරුදු 23ක් දැන්ට වෙනවා අපවත් වෙලා කියන්නේ. ඉතින් ඝාතනය කළා. වෙඩි තියපු මේ කැබ් එක තියෙනවා. සම්පත් කළා. ඒ තියෙන්නේ වෙඩි උණ්ඩ පාරවල් එහෙම තියෙන්නේ. තාම තියෙනවා අවුරුදු 23. ඔය කැබ් එකට යන්න නම් දෙන්නේ ඉන්නේ අපවත් වෙච්ච හාමුදුරුවෝ. දිඹුලාගල නාහිමි ගමන් ගන්න ආවිත වෙඩි තිබුණු නිල කැබ් රථය. ඉතින් අර කොටින්ගේ මේ ප්‍රහාර වලින් තමයි ඉතින් මේක මේ වෙඩි තියලා තියෙන්නේ. තාම තියෙනවා. ඉතින් ඇතුළට යන්න නම් බෑ ලොක් කරලා. උඩ තව කියවන්න බල චාමද ජම්බුදීප කුහරිද මේ මට කියවන්න පුළුවන් මම මහාචාර්ය කරගෙන හිටනාගේ ඉතින් ඔන්න අපි සෝමාලිය ආවා. වියලි කලාපේ හදවත ටික බලන්න ආවා. 11:22යි. හට්ට රස්නයක් තියෙන ඉතින් වියලි කලාපේ කිව්වන් දන්න ඕනේ ඉතින් මේ පැත්තේ. සෙනගේ ඉන්නවා ආයේ අවුරුදු දවස් කියලා නෑ. හට්ට සෙනගක් ඉන්නේ. අතුලට ගිහිල්ලා බලමු මේ ඉන්න අර අනිත් බල්ලේ. අපි යනවා කිව්වා. ගිනි ගහන මද්දහනේ සෝමාවතිය වඳින්න යන්නේ. මේ ළඟට හොටෙල් එකට යන්න තමයි බලාපොරොත්තු. අයිස්යක් කන්න බලුවේ. මේකෙන් කියන්නේ කොහොමද? අරන් ආවද? අම්බොඩ්ඩ. නේද අයිස් කාලා වර්ධ කීක බලාපොරොත්තුක් තියෙනවා. රත්තරනේ. දැන් රත්තරන් ඇවිල්ලා මේ rubber nya di sana. Ayo lihat. Ini kecil. Kamu dia oke. ඕනි වල වතුර දාලා තියෙන්නේ. රවිදු ආයේ ඩ්‍රින්ක්ස් එක ගහන ගමන් ඉන්නේ ඉතින්. හලෝ. ඒ පාන්දර රූම්ස් එහෙම නියමයි. මම උඹලට පෙන්නන්නම් කොහොමද කියලා. මේ ඉන්න රූම් එක ඇතුලේ. මේක ෆැමිලි රූම් එක නේ. ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකයි.
හොටෙල් එක නේචර් පාර්ක්. කලින් ඉවද්දට ආවේ මෙන්න තියෙන ඒ කට්ටියගේ බුක් කරගෙන යන්න පුළුවන් ස්පා එකක් තියෙනවා. සෆාරි යන්න පුළුවන්. පූල් එකට යන කට්ටියම දැන් මේ වොෂ් එකක් දාගෙන පූල් එකට යන්න හැදුවේ. හොඳයි ඉතින් ඇත්තටම පිරිසිදුයි. බාත්රූම් එක ගැන කිව්වොත් වෙලින් ඔරිජිනල්ස් ලෙහම ඇවිල්ලා එන්න මේ අපි ඉන්න අnder පැත්තේ මේ උඩ තියෙන එක. වා ඉස්සන් නෙවෙයි නේ නේ විසල් එක නේ විසල් එක මොන රේස්ද සපන් කෑල්ලක් එහෙම ගාලා ෆුල් එකේ නාන්නේ බාල්දියකුත් ගත්තා. බාල්දියෙන් ඇදලා නාන්නලා දැන් ෆුල් එක. ඉතින් ඔන්න ෆොරිනර්ස්ලට ඉන්න සෙට් තන පෙන්නන්නම් සෙට් එක. ඔන්න තියෙනවා මචල්ලස් දැන් ටික. මේකේ දැන් ලංකාවේ මිනිස්සුන්ට ලොකු මේගොල්ලෝ කුහකකම ගන්නවා. ඒගොල්ලෝ පොන් කරලා තියෙන මෙතන. ලංකාවේ උන්ටනේ ප්‍රමුඛත්වයේ දීලා අපේ සෙට් එක නානවා මල්ලිලේ මෑත මේ ෆුල් එක. ඒ තියෙන්නේ වට්ටෙනින් සිගිරිය පහු කරලා එන්නවා කිලෝමීටර් 1.5ක් විතරනේ. 1.5ක් විතර එද්දි මෙන්න මෙතෙන්ට එන්න පුළුවන්. සුද්ද ඇන්ටිලත් නාලා අපිට නාන්න පුළුවන්. එහෙම අපිත් එන්න. ඉතින් ඔන්න ඔය ප්ලේස් ටික අජි ගහනවා. drink some water. drink some වෙන දේවල්. මෙන්න pool එක. ෆොරිනර්ස්ලා එහෙම ඉන්න වාඩි වෙලා. ඔන්න බහැලා ඉන්නේ මචල්ලා pool එකේ. පට්ට ෂවරක් තියෙනවා. ඔන්න. ආනෝ අපේ රවින්දුව නාම ටැප් එකේ ටැප් එකේ නානවා. ඒ තියෙන්නේ වට පිට ආව කොහමද? සුපිරිනේ. තෙල්ලං කරනවා තෙල්ලං. සීමාවක් තියලා තෙල්ලං. මොදා මුස්සලං ගා අර මචං ඇවිල්ලා තියෙන්නේ සීගිරියට වත්තරනේ. මේ ටුක් ටුක් එකක් දැම්මා. ඔන්න ටිකට්ටරන් ඇතුළුනා අර කවුන්ටරේ මාර වැඩේ රවින්දුගේ ෆෝන් එක දාලා ඇවිල්ලා ඔය ටැප් එක ගහන්න ඉන්නේ වාහනේද කොහෙද කට්ටිය තනබල කපන 100 ගන්න ආයි මැෂින් ඩේලි සුද්ධ කරනවා ඩේලි සුද්ධ සත්තකට වෙන්නේ ලිෆ්ට් එක හදලා දෙන්න හැදුවා මහන්සි වෙනවනේ ඉතින් තාත්තේ අන්න පල්ලි හොදේ මාවම සිසිලසක් දැනෙන්නේ මෙතෙන්ට ආවම වට්ටම කූල් ගිනි අවුල් රවින්දු අර නැගගෙන නගින්නේ නැහැ අපි වෙන පැත්තේ ඉන්නේ අපි නීති විරෝධී ක්‍රමයක් පාවිච්චි කරා තැනක ඉන්න මාරු විදිහ ඉතින් ඔන්න පාසලම ළඟින් ඇතුළට
යන්නේ උඩට නගින ගමන් තියෙන්නේ. උතන සෙනඟ පේන්නේ නැහැ බං උඩට. අතර. නීති විරෝධී වැඩක්ද? කරමුද? හා? ටික. කරාට හදන්නේ නැහැ නේ. පිටිපස්සෙන් පේනවා පිදුරංගල. පිදුරංගල තමයි අර පේන්නේ. දෙබරු කුඩු හතරක් තියෙනවා දැන්. යාළුවෙක් කියලා කහදක අපිට කරදර කරනවා එකෙක් කියලා. තව පොඩ්ඩයි. නේ කොච්චර දුර දැක්කද? මේ චූටි පුතා මෙහෙම සයිඩ් එකට කකුල තියන්න. බලාගෙන. නෑ පිටිපස්සේ ජීනික වෙලො. බුමිදු. පුතේ වා එන්න පරිස්සමට පෑ ගහන්න නැතුව. බයිතනවා. බයිතනවා. අනේ පුතේ මම කියන්නේ පොඩ. තව ටිකක් තියෙනවා. තව ටිකක් තියෙනවා. සිරිපාද හිල් තියෙනවද? සිරිපාදේ ආයෙත් නැහැ ජීවිතේට. සිරිපාද නෑ ඔය සිරිපාදේ ඒවා මේ වගේ අවදානම් ගන්න ඕනේ. ඕ මේ තව ටිකයි. ඉතින් උඩ ඉන්න නැන්ද කෙනෙක්ටත් උදා කරා නගින්න මේ අම්මා අප්පා කියලා. නිරාද? ඉතින් තමයි මැල්ලු. උඩම ඉන්නේ දැන්. කොහොමද නේ? උගලා තියන්නේ මේක. පිරිත් වෙන උද්‍යානයේ. අන්වල. බටිගේ මාලිගය. ඈද. සීගිරියම කැනින් කරන්න ගන්න පුළුවන්. ඉතින් රටේ ජනාධිපති. මොකද නෑ කැනින් කරා වගේ නෙමෙයි. ඔව්. හොඳම වලින් කැනින් කරොත් හොඳයි. ඔව්. ලිෆ්ට් එකකුත් තියෙනවා. මම හිතන්නේ මේ බඩු අදින්නයි යන්න එන්න පුළුවන් ඇති. මිනිස්සු යන්න නැතුව ඇති නේ. මේදී ඇතුලේ මේක මිනිස්සුන්ට යන්නේ මේක මේ ලයින් එක දිගේ දාලා අදින්නේ. යටින් පුරවල. ඕ මිනිස්සුන්ට යන්න නේ මේ. මචං මේ මුරකුටි තියෙන තැනට ආවා. මේ හරියනේ තමයි මේක මුරකුටියක්. නේ. මේක හදලා තියෙන්නේ මේ කැඩිලානේ දැන් කොහොමද තියෙන්නේ. ගල්හන් මුරකුටිය ඉන්නේ සෙබලෙක්කින්. අන්න මුරකුටි තිබ්බේ. මේ ඔය ටික තමයි තියෙන්නේ. ඔන්න දන්නේමත් නැතුව අනුරාධපුරයට ආවා. ඉතින් මේ අනුරාධපුරේ මම වීඩියෝ එක ගේන්නේ නැහැ අනුරාධපුරේ. මොකද ගිය පාර අපේ වීඩියෝ එකේ දාපු නිසා
ඉතින් මේ අපි අනුරාධපුරේ සිල්වර් ටවුන් හොටල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනත් දාන්න තමයි හැදෙන්නේ. කොහොමද? good morning. ඉතින් ඔන්න මේ හබරන සෆාරියක් යන්න බැලුවේ. ජිප් එක 9000ක් කිව්වා. මේ 8500ක ෂේප් එකක් දාගත්ත මේ ටිකට් ටිකක් කරා අපි 5 දිනක් 7 දිනක් ඉන්නවා ටීම් එකේ. රාමින්දුවා ඉන්නවා. වාහනේ අතර නතර කරා මේ ජිප් එක ඇවිල්ලා තියෙන්නේ. ජිප් එකට ගිහලා බලමු. සුපිරි සෆාරියක් යන්න හදන්නේ. සුපිරිනේ. සැපේ යන්න හදන්නේ ආයි සෆාරිය. කොහොමද ඉතින් මේ හදිසියේ සෆාරියක් සෙට් වුණා. හදිස්සියේ සෆාරියක් සෙට් උනේ මේක. ගෙදර යන්න ඇවිල්ලා. ගෙදර යන්න ඇවිල්ලා මේ සෙට් උනේ. එලෙට ඇවිල්ලා ඉන්නවා. රත්තරන් බලන්න මල්ලලි. ඇතෙක් නේ දල් දෙකක් තියෙනවා. අයියනේ Ridu. Hai hai. බරණ කැලේ මැද ඔන්න අපි බැස්සා මේ බහින්න දෙනවලු මේ උඩට එහෙම යන්න පුළුවන්. අද වෙන බංගලෝ එකක් එහෙම තියෙනවා ඇතුළේ. පෙන්නන්න මම කට්ටියම නතර කරලා තියෙනවා. අයියා ෂේප් එකේ වටපිටාව බලන්න සුපිරි ප්ලේස් එක. ඉතින් මෙතෙන්ට ආයේ මුළු බැරිම පේනවා. ගාන වින්නේ ගියා. ඔය තියෙන මින්නේරි වැව. අවුට පේන්නේ මාරම ලස්සනයි ඉතින් view point එක.